සෙරීනා ජමේකා විලියම්ස් අවුරුදු 21 දී ලෝකේ අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව වෙනවා. 2002 තමයි අවුරුද්ද. ඒ අවුරුද්ද විතරක් ග්‍රෑන්ඩ් ස්ලෑම්ස් 4ක් එක දිගට දිනනවා. කමෙන්ටේටර්ස්ලා කියන්නේ she is unstoppable. These are not grand slams. These are Serena slams. එච්චර හැමෝම ඉහලින් කතා කරපු මේ ටෙනිස් ක්‍රීඩිකාව 2006 වෙද්දී පල්ලම් බහගෙන ඇවිල්ලා එකේ ඉඳන් 81ට වැටෙනවා. 2007 දී ඕස්ට්‍රේලියන් ඕපන් එකට සෙරීනා විලියම්ස් එනවා. unfit unshaped කියලා තමයි හැමෝම කියන්නේ. සෙරීනා ඔබ බලාපොරොත්තු වෙන්නේ පළවෙනි රවුන්ඩ් එකෙන් එළියට යන්න. හැබැයි සෙරීනා මැච් එකෙන් මැච් එක දෙනවා. අන්තිම මැච් එක එන්නේ මරියා ෂරපෝවත් එක්ක. ඒ වෙද්දි හිටපු හොඳම ටෙනිස් ක්‍රීඩිකාවක්. හැමෝම කියන්නේ මේ මැච් එක නම් සෙරීනා පරදිනවා කියලා. පළවෙනි රවුන්ඩ් එකේ සෙරීනා දිනනවා 6-1. දෙවෙනි රවුන්ඩ් එකේ සෙරීනා දිනනවා. හැබැයි සෙරීනා ඉවර නෑ. සෙරීනා ඉවර කරන්නේ එතනින් පස්සේ ග්‍රෑන්ඩ් ස්ලෑම්ස් 15ක් දෙනලා ඔක්කොම ග්‍රෑන්ඩ් ස්ලෑම්ස් 23ක් තියාගෙන. ඔයාට අද ප්‍රේස් කරන අය හෙට ඔයාව ලුක් ඩවුන් කරන්න පුළුවන්. ඇද වැටීම උසකින් වැටෙන තරමට ඔයාට රිදෙනවා වැඩි. අන්න එදාට මෙන්න මේ කතාව මතක තියාගන්න.